ඔයාලා හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අදත් එකතුලා ඉන්නේ. වීඩියෝ බලන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා තියාගන්න එක ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. අද වීඩියෝ අපි කතා කරන්නේ අස්වැසුම සම්බන්ධව විශේෂිත වූ අප්ඩේට් එකක් තමයි. ඔය මං හිතන්නේ මේ වීඩියෝ බලන හැමෝම මේ මාසයේ කියන්නේ මේ දෙසැම්බර් මාසයේ අස්වැසුම මුදල් ලබාගෙන ඇත්තේ කියලා. ඔව් මං හිතන්නේ අපි කලින් වීඩියෝ එකදී ඔයාලට මේ දැන් ලැබෙන දිනය පිළිබඳව අප්ඩේට් එකක් දුන්නේ. ඒ වගේම මම ඔයාලට කිව්වා 2026 විශේෂ අප්ඩේට් එකක් එනවා කියලා. ඒ ගැන තමයි අද වීඩියෝ අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලට මතකද මං කිව්වා ජනවාරි වෙද්දී ගොඩක් අය අස්වැසුම කපා හැරීමක් සිදු වෙයි කියලා. ඔන්න ඒකේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂිත ඉල්ලුම් පත්‍රයක් ඔයාලට ඉල්ලුම් කරන්න වෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසෙත් එක්ක අස්වැසුම අලුත් වෙනවා. එතකොට ඔයාලට අලුතෙන් ඒක නැවත ඉල්ලුම් පත්‍ර ඉල්ලුම් කිරීමක් සිදු කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපිට දැනට අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කුමක් හෝ ෆෝම් එකක් හෝ ඉල්ලුම් පත්‍රයක් පුරවන්න එයි. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා ෆිල් කරන්න ඕනේ. ගොඩක් දුරට මේක මේ මාසේ මැද වෙනකොට හෝ අගභාගය වෙනකොට ඔයාලට මේ ෆෝම් පුරවන්න ඔයාලා ගෙවල් වලට එන්න ඉඩ කඩ තියෙනවා. ඒතර ෆෝම් ෆිල් කරන අයට විතරයි මේ ජනවාරි සිට ලැබෙන අස්වැසුම ලබා ගැනීමේ හැකියාව තියෙන. ඒ කියන්නේ ජනවාරි සිට අස්වැසුම ලබා ගැනීමේ හැකියාව තියෙන මේ ෆෝම් ෆිල් කරපු අයට විතරයි. එතකොට අස්වැසුම කපා හරින්නේ මේ ෆෝම් ෆිල් කරපු නැති අයට. ඒ සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුවේ. මම හිතන්නේ ඔයාලට මේ අප්ඩේට් එක ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. අස්වැසුම සම්බන්ධයෙන් වීඩියෝස් හොයන යාළුවෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් දුරට වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, දන්නේ නැතිලා දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න, channel එකට දිගටම නැතිලා ඉන්න channel subscribe කරන්න තියය. දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා bell notification එකත් all click කරලා අමතක කරන්න එපා. ඒක තමයි මේ අලුතෙන් දාන වීඩියෝස් වල අප්ඩේට් එක ළඟටම ගෙනවා ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.